හෙලෝ ඩොක්ටර් මාර සීන් එකනේ ඩොක්ටර්. අපේ මල්ලි පෙට්‍රල් වගේක් බීලා ගේ ඇතුලේ හැම තැනම දුවනෝනේ ඩොක්ටර්. මොකද අපේ මල්ලි ඩොක්ටර් පෙට්‍රල් වගේක් බීලා ගේ ඇතුලේ හැම තැනම දුවනවා ඩොක්ටර්. මෙහෙම කරන්න. ගෙදර ජනෙල් දොරවල් ඔක්කොම වහන්න. කලබල වෙන්න එපා. ගෙදර ජනෙල් දොරවල් ඔක්කොම වහන්න. පෙට්‍රල් ඉවරනවම නතර වෙයි. ඩොක්ටර් ඇයි? ඩොක්ටර් එක්ස්කියුස් මී මේ මං අර කලින් බේත් අරන් ගියේ. ඕ අර ඩොක්ටර් මට පැණියක් දීලා කිව්වේ ශරීරයකට මේස හැඳි 4ක් බොන්න කියලා. ඕ ඩොක්ටර් මං ඒක හෙට ඉඳලා බොන්නද? දැන් රෑ වෙලානේ. ඒ මොකද හෙට ඉඳන් බොන්නේ? අද බේත් ගත්තා අද ඉඳන් බොන්න පුළුවන්. නෑ ඩොක්ටර් අපේ ගෙදර තියෙන මේස හැඳි 2යි. හෙට මං තව 2ක් කඩෙන් අරගෙන 4ක් බොන්නම්. මොනක්? යනා මෙතන හෙලෝ ඩොක්ටර් මං අර දවසක් ඩොක්ටර් ගාවට ආවේ ඩොක්ටර් පොඩ්ඩක් බඩ වැඩි කියලා අඩු කරගන්න ඕන කියලා. මතකයි කියන්න. ඩොක්ටර් මට කිව්වේ දවසට කිලෝමීටර් 5 ගානේ දවස් 10ක් ඇවිදින්න කියලා. එහෙම කරාද? මං ඩොක්ටර් කිව්ව විදිහට කළා ඩොක්ටර්. දැන් මං ඉන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 50ක් ඈතින්. මං දැන් මොකද්ද ඩොක්ටර් කරන්න ඕනේ? මොකද්ද? අපි එක්ස්රේ එකක් එහෙම ඔකට අරගෙන තව ටිකක් මම පරීක්ෂා කරලා බලලා මට හිතෙන විදිහට ඔතනයි පොඩි ස්නායුවක ප්‍රශ්නයක් තියෙන්නේ. පුංචි ඔපරේෂන් එකක් තියෙනවා. ඒක කළාට පස්සේ ඕක හරියයි. ඩොක්ටර් මේ ඔපරේෂන් එක කළාට පස්සේ මට වයලින් ගහන්න පුළුවන් වෙයිද ඩොක්ටර්? අපෝ එහෙම මේකක් නෑ. පුළුවන් අනිවාර්යෙන්ම. ඇත්තටම ඩොක්ටර් මට ඔපරේෂන්